දේශීය මුද්‍රා නාට්‍ය කලාව හඳුනා ගනිමු. තාත්වික නාට්‍ය, ශෛලිගත නාට්‍ය, ගීත නාට්‍ය යනාදී නාට්‍ය අතර මුද්‍රා නාට්‍ය සුවිශේෂී කලා මාධ්‍යයකි. හස්ත මාර්ගයෙන් ඉදිරිපත් කරන සම්මත සංකේත මුද්‍රා නමින් හැඳින්වෙයි. මුද්‍රා මගින් අදහස් ප්‍රකාශ කිරීම යන අරුතෙන් මුද්‍රා නාට්‍ය යන නාමය ව්‍යවහාර වන්නට ඇත. චලන මාධ්‍ය කොටගෙන භාවමය සංගීතයත් ප්‍රබලව යොදා ගනිමින් රංග වස්ත්‍රාභරණ, වේශ නිරූපණ, විදුලි ආලෝකය, වේදිකා සැරසිලි යනාදී සහාය ඇතිව යම්කිසි සිද්ධියක් හෝ කතා ප්‍රවෘත්තියක් වාචික අභිනයෙන් තොරව ඉදිරිපත් කිරීම මුද්‍රා නාට්‍ය ලෙසින් අර්ථ දැක්වේ. මෙවැනි කලාකෘති අපරදිග රටවල බැලේ නමින් හැඳින්වෙයි. දේශීය මුද්‍රා නාට්‍ය කලාවේ ප්‍රභවය හා විකාශය. භාරතයේ විශ්ව භාරතී විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ මහා කවි රබීන්ද්‍රනාත් තාගෝර්තුමා 1934 දී හොරණ ශ්‍රීපාලි ආයතනයට මුල්ගල තැබීම සඳහා පැමිණියේ 34 දෙනෙකුගෙන් යුත් ශිල්පීන් කණ්ඩායමක්ද සමගය. ඔහුගේ ශාප් මෝචන් නැමැති මුද්‍රා නාට්‍ය කොළඹ රීගල් නෘත්‍ය ශාලාවේදී වේදිකා ගත කිරීම දේශීය මුද්‍රා නාට්‍ය කලාවේ ආරම්භයට හේතුපාදක වූවා සේම ශ්‍රී ලාංකේය කලා ඉතිහාසයේ නව පිටුවක් පෙරලීමටද එය සමත් විය. රබීන්ද්‍රනාත් ටාගෝර්තුමාගේ ශිෂ්‍යයෙකු වූ හොරණ ශ්‍රීපාලියේ ශාන්ති දේව්ඝෝෂ් තම ආචාර්ය මණ්ඩලය හා ශිෂ්‍යයන් සමග 1936 දී සීතාභරණ නෘත්‍ය නාටකය නිෂ්පාදනය කළේය. එය ලංකාවේ නිෂ්පාදනය වූ ප්‍රථම මුද්‍රා නාට්‍යයි. ඉන්දිය නර්තන හා සංගීතය භාවිතා කළ ඔහු විසින් 1936 දී ඌර්වශී ජයම්, 1937 දී මනෝහර බන්ධනම්, 1938 දී චත්තන්ත දායම් යනුවෙන් නිර්මාණ කීපයක් ඉදිරිපත් කරන ලදී. එවකට ශ්‍රීපාලියෙහි ශිෂ්‍යයෙකු වූ ප්‍රසිද්ධ මුද්‍රා නාට්‍ය ශිල්පී නිමල් වේල්ගම මහතා මෙම මුද්‍රා නාට්‍යවල රඟපෑ ප්‍රධාන නළුවෙකි. ටාගෝර්තුමාගේ හා ශාන්ති දේව්ඝෝෂ්ගේ නිර්මාණ නැරඹීමෙන් මුද්‍රා නාට්‍ය රස විඳිය හැකි ප්‍රේක්ෂක පිරිසක් බිහි වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස නර්තන හා සංගීත කලාවන් කෙරෙහි උනන්දුවක් දැක්වූ ශ්‍රී ලාංකේය ශිල්පීන් ඉන්දියාවට ගොස් ඉන්දිය නර්තන හා සංගීත කලාවන් හදාරා ලංකාවට පැමිණ මුද්‍රා නාට්‍ය නිර්මාණය කිරීම දේශීය මුද්‍රා නාට්‍ය කලාවේ ප්‍රවර්ධනයට මහත් රුකුලක් විය. 1940 දශකයේ මුද්‍රා නාට්‍ය කලාවේ ආරම්භක ශිල්පීන් වශයෙන් සීබඩ් ඩයස්, චිත්‍රසේන ඩයස්, ප්‍රේමකුමාර එපිටවල, පනී භාරත, වසන්ත කුමාර, ශේෂා පලිහක්කාර, ගංගානාථ ධර්මසේන යනාදී කලාකරුවන් නම් කළ හැකිය. මුල් වකවානුවේ මෙරට නිෂ්පාදනය වූ මුද්‍රා නාට්‍යයන්හි කතාවස්තුව, නර්තන විලාස, සංගීතය, රංග වස්ත්‍රාභරණ, වේශ නිරූපණ ආදිය දැඩි ලෙස භාරතීය ආභාෂය සහිතව ගොඩනැගින. එයට හේතු වූයේ නිර්මාණ ශිල්පීන් කතකලි, භරත නාට්‍යම් යනාදී භාරතීය නර්තන සම්ප්‍රදායන් හැදෑරීමත්, භාරතීය නෘත්‍ය නාටක ඇසුරු කිරීමෙන් ලත් අත්දැකීම් තම නිර්මාණය සඳහා ඍජුවම යොදා ගැනීමත් වැනි හේතු සාධකය. මෙකී ලක්ෂණ ගුරු කොටගෙන දේශීය මුද්‍රා නාට්‍ය ගොඩ නැගුණද භාරතීය නර්තන හා
මුද්‍රා පිළිබඳ අවබෝධය නොමැති ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට මේවා රස විඳීමට නොහැකි විය. එම නිසා මුද්‍රා නාට්‍ය නැරඹීමට ස්ථිර ප්‍රේක්ෂක පිරිසක් බිහි නොවූහ. ප්‍රසිද්ධ වේදිකා නළුවෙකු වූ සීබර්ට් ඩයස් මහතා ඉන්දියානු නෘත්‍ය නාටක ශෛලියෙන් බැහැරව දේශීය අනන්‍යතාවයකින් යුතුව පසුබිම් සංගීතය සඳහා දවුල්, තම්මැට්ටම් ආදිය යොදා ගනිමින් 1936 දී සීරි සඟබෝ නමින් නාට්‍යයක් නිෂ්පාදනය කළ අතර එහි ප්‍රධාන චරිතය රඟපෑවේ ඔහුගේ පුත් චිත්‍රසේන ඩයස් විසිනි. 1940 දශකයේ මුද්‍රා නාට්‍ය ශිල්පීන් කිහිප දෙනෙකු එක් වී Pageant of ලංකා නමින් සංවිධානයක් පිහිටුවා ඉදිරිපත් කළ මුද්‍රා නාට්‍ය මාලාවද දේශීය මුද්‍රා නාට්‍ය ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයකි. මෙකල චිත්‍රසේන මහතා ඇතුළු පිරිසක් විසින් කොල්ලුපිටියේ චිත්‍රසේන කණ්ඩායම නමින් සංවිධානයක් පිහිටුවාගෙන විවිධ නිර්මාණ ඉදිරිපත් කරන ලද අතර එහි රංගභූමි අලංකරණය හා වෙස්මෝස්තර ශිල්පියා වූයේ සෝමබන්දු විද්‍යාපති මහතාය. එක්දස් 1948 දී චිත්‍රසේනයන්ගේ රාවණා නාට්‍ය සඳහා ප්‍රථමයෙන්ම ඔහු විසින් රංගභූමි අලංකරණය හා වෙස්මෝස්තර සකස් කරන ලදී. එතෙක් නාට්‍ය හා නර්තන සඳහා භාවිතා වූ රංග වස්ත්‍රාභරණ හා පසුබිම් අලංකරණ වෙනුවට කෙටි කාලයකින් පහසුවෙන් භාවිත කළ හැකි චරිතවලට හා විදුලි ආලෝකයට ගැලපෙන ඉහළ නිමාවකින් යුත් නිර්මාණශීලී රංග වස්ත්‍රාභරණ හා පසුබිම් අලංකරණ ඔහු විසින් නිර්මාණය කරන ලදී. මෙම කටයුතු නිසා රංග වස්ත්‍රාභරණ, වෙස්මෝස්තර නිර්මාණය හා රංගභූමි අලංකරණයෙහි විශාල පරිවර්තනයක් ඇති කිරීමටද ඔහු සමත් විය. 1950 දී වේදිකාගත වූ ප්‍රේම කුමාරයන්ගේ සැල ලිහිණිය සිංහල හැඩයක් ගත් මුද්‍රා නාට්‍යයකි. සිංහල සාහිත්‍ය කෘතියක් ඇසුරු කිරීම මෙන්ම නර්තන, රංග වස්ත්‍රාභරණ හා වේදිකා දර්ශනද නවතාවක් ගෙන දුන් සාධක විය. 1955 දී ඉඟි නළු යන වචනය ප්‍රථම වරට යොදා ගන්නා ලද්දේද ප්‍රේම කුමාර එපිටවෙලගේ දියසේන මුද්‍රා නාට්‍ය හැඳින්වීම සඳහා වීම විශේෂත්වයකි. චිත්‍රසේන ඩයස් මහතා විසින් විවිධ තේමාවන් ඔස්සේ මුද්‍රා නාට්‍ය වැඩිම සංඛ්‍යාවක් නිර්මාණය කරන ලද අතර ඉන් කරදිය මුද්‍රා නාට්‍ය කාගේත් ගෞරව සම්මානයට පාත්‍ර විය. චිත්‍රසේන මහතාට උපහාර ලෙස ඔහුගේ ජන්මදිනය වන ජනවාරි 26 මුද්‍රා නාට්‍ය දිනය ලෙසින් නම් කර ඇත. ප්‍රශස්ත ළමා මුද්‍රා නාට්‍ය කලාවක් බිහි කිරීමේලා පුරෝගාමී මෙහෙවරක යෙදීමේ ගෞරවය හිමි වූයේ වජිරා චිත්‍රසේන මහත්මියටයි. 1950 1970 දක්වා කාලය තුල දේශීය මුද්‍රා නාට්‍ය වැඩි සංඛ්‍යාවක් නිෂ්පාදනය විය. එය මුද්‍රා නාට්‍ය කලාවේ ස්වර්ණමය යුගයයි. 1961 දී ප්‍රථම රාජ්‍ය මුද්‍රා නාට්‍ය උළෙල පවත්වන ලදී. මුද්‍රා නාට්‍ය නිෂ්පාදනය කළ ශිල්පීහු කීප දෙනෙක් හා ඔවුන්ගේ නිර්මාණ චිත්‍රසේන ඩයස් මහතා විසින් කරදිය, නල දමයන්ති, රාම සීතා, රාවණා, විදුර, චණ්ඩාලිකා, කිංකිණි කෝලම වැනි නිර්මාණ රාශියක් ඉදිරිපත් කරන ලදී. එසේම ඔහුගේ බිරිඳ වජිරා චිත්‍රසේන මහත්මිය කුමුදුනී, රන්කිකිලි, ශාදී, නිරාශා, වනජා, නිල්යකා, ගිනිහොරා
අපනා මුණ නැති යකා වැනි ළමා මුද්‍රා නාට්‍ය නිර්මාණය කරන ලදී. ලංකාවේ ප්‍රථම ළමා මුද්‍රා නාට්‍ය ඇය විසින් නිර්මාණය කරන ලද කුමුදුනී මුද්‍රා නාට්‍යයි. සැලලිහිණිය, තිත්තබත, පරවිය, දියවන්නාව, ගමන, කුඹුරු පනත වැනි නිර්මාණ ඉදිරිපත් කරන ලද්දේ ප්‍රේම කුමාර එපිටවල මහතා විසිනි. එස්පනී භාරතයන්, සත්පත්තිනි, ග්‍රහ අපලය, දිට්ඨ මංගලිකා, මහවැලි වැනි මුද්‍රා නාට්‍ය නිර්මාණය කරන ලදී. නිමල් විල්ගම මහතා සාවිත්‍රී, දලදුන්වග, පටාචාරා, කුණ්ඩලකේශි, සුදෝ සුදු, පැරකුම් විලා වැනි නිර්මාණ ඉදිරිපත් කරන ලදී. හිරෝෂිමා, කුඹුරු පනත, තම්බපන්නි, ජන වේගය යන නිර්මාණ ඉදිරිපත් කරන ලද්දේ වසන්ත කුමාර මහතා විසිනි. එසේම ශේෂා පලිහක්කාර මහතා ඉරිදා පොළ, පුෂ්ප ශෘංගාරය, භාව චලන වැනි මුද්‍රා නාට්‍ය නිර්මාණය කරන ලදී. චිත්‍රසේන ඩයස් මහතාගේ නල දමයන්ති මුද්‍රා නාට්‍ය ඉතා විශිෂ්ට මුද්‍රා නාට්‍යයක් ලෙස අපිට හඳුන්වා දිය හැකියි. වාචිකාභිනයෙන් තොරව සංගීතය මාධ්‍ය කොටගෙන කරගෙන යනු ලබන මෙම මුද්‍රා නාට්‍යවල පසුතල නිර්මාණය රංග වස්ත්‍ර සියල්ල සෝමබන්දු විද්‍යාපති මහතා විසින් නිර්මාණය කරන ලදී. දෙදස් 7 වර්ෂයේ නිර්මාණය වූ කූඹි කතාව මුද්‍රා නාට්‍ය ටානියා බැරකෝමාගේ වීර කූඹියා කෘතිය ඇසුරෙන් නිර්මාණය කරන ලද්දේ අංජලිකා චිත්‍රසේන මහත්මියයි. රංගවස්ත්‍ර නිර්මාණය මහේෂ් උමගිලිය, සංගීතය රොබර්ට් ජූලින්හි ඇතුළු පිරිස. කුහුඹු රැජිනකගේ අනට අනුව කටයුතු කරමින් එදිනෙදා වැඩ කටයුතු කරමින් ඉතාමත් කාර්යක්ෂම ලෙස වැඩ කරන කූඹි රාජධානියේ කූඹීන් පිළිබඳ කතාවක් මෙයින් ඉදිරිපත් කරනු ලබනවා. එවැගේම සමගිය, සාමූහිකත්වය වැනි කටයුතු මේ මුද්‍රා නාට්‍යයෙන් ප්‍රබල ආදර්ශයක් විදියට ගෙන එනවා.
චිත්‍රසේන ඩයස් මහතා විසින් නිර්මාණය කර අති විශිෂ්ට මුද්‍රා නාට්‍යයක් ලෙස කරදිය මුද්‍රා නාට්‍ය හැඳින්විය හැකි. සංගීත නිර්මාණය හා ගායනය W.D. අමරදේවයන් විසින්. රංග වස්ත්‍රාභරණ හා පසුබිම් අලංකරණය සෝමාබන්දු විද්‍යාපති මහතා විසින් නිර්මාණය කරන ලදී. ඒ වගේම රංගන දායකත්වයෙන් සිසිගේ චරිතයට වජිරා චිත්‍රසේන මහත්මිය, මන්නලි රාළ හා මකුළුවාගේ චරිතයට චිත්‍රසේන ඩයස් මහතා, ඡන්ද චරිතයට සේන වලවේ මහතා චරිතවලින් දායකත්වය දක්වනවා. එකකුට අනේකා පැගිනිරිකේ කුමටද පොළොවේ ජීවත් වී දිලිඳුන් පාදා බිමදිග බබුරා